Hi friends, ඉතින් කොහොමද? අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මකරවේග YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Minecraft Unblock එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මේක නම් ඉතින් මට හෙන ගේමක් දෙන්න වුණා friends ජීවිතේ බේරගන්න. ඉතින් කොහොම හරි අද යමු අපි වීඩියෝ එකට. හරි friends ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් එපිසෝඩ් එකේ මෙන්න මේ ටික හරි ගස්සගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන කොටාගෙන යන්න. හරි friends දැන් අපි තුන්වෙනි ලෙවල් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. බලමු. හරකෙකුත් ස්පෝන් වුණා දැක්ක ඇති friends. හරි. කේවින් මොඩ් එක. මේක නම් ටිකක් භයානකයි friends. මොකද කරන්නේ? අපි මයිනින් කරමුද? ටිකක් භයානකම level එක. කේවි මේකේ ක්‍රිපල්ලා ස්කැල්ටස්ලා ගොඩක් කටි ස්පෝන් වෙනවා friends. අපි තියෙන ඩර්ට් වලින් ෆැට් ෆ්ලෝම් එකක් ගහමු. friends මෙන්න මේ වගේ ලොකු රැවුලක් තියෙනවා කියලා හිතා ගන්නකෝ. මේ බ්ලොක් මේ 1 බ්ලොක් එකේ පටන් ගන්න තැන ඉඳන් බ්ලොක් 8ක් හතර පැත්තට දාන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙම බ්ලොක් එකයි මෙහෙම බ්ලොක් එකයි ප්ලේස් කරනවා. හරිද friends? ඊපස්සේ ඒක බ්ලොක් එකක් වැඩි කරලා මෙන්න මෙතනින් එකක් දාලා තව බ්ලොක් එකක් මෙතන ප්ලේස් කරනවා. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්නේ. අපි මේක දැන් හැම බ්ලොක් එකකටම දාමු. friends dirt ඉවර වෙගෙන ඉන්නේ. ඒකින්ද මෙන්න මේ විදිහට copper stone වලින් බ්ලොක් 4ක් උඩට යන්න. මොකද දැන් zombie ස්පෝන් වෙන්නයි යන්නේ. 3ක් ඇති වේද 4ක් යන්න. පුළුවන් 4ටත් පුළුවන් උඩට යන්න. 5ක් පුළුවන්ද බලමු. 5ට බෑ නේ friends. බෑ. අපි බ්ලොක් 4ක් උඩින් තමයි එන්න ඕන. හරි දැන් මෙතන ඉඳන් මයින් කරගෙන යන්න. සොම්බිලා අයියෝ මොකද වුනේ මේ? අයියෝ කනවා අයියෝ අනේ වැටි අයියෝ මොකක්ද ඒ උනේ friends? මම මෙතෙන්ට ටෙලිපෝට් උනේ කොහමද? ඒක කොහොමද උනේ? කොහොම හරි බේරුණා friends. අම්බෝ ඒක නම් පොඩ්ඩක් බය හිතුනේ. මේක යකෝ මාර දෙයක් වුණානේ. යම් පල්ලෙහාට. අම්බෝ friends. යකෝ මාර වැඩක් නුනේ. මේ ටික පොඩ්ඩක් සුද්ධ කරලා එහාට දාමු. හරි friends මම මේ ටික පොඩ්ඩක් එහාට කරා. ගහක් පැලලා තියෙන ටික කපාගමු friends. හැබැයි අරක නම් මාරු ඈ වෙච්ච දේ. මොකද උනේ? ගහම වැටෙනවා. අඩ ඒක මාරු friends. මුළු ගහම වැටෙනවා. ඔම් බලන්න friends මේ ගහ ගහේ තියෙන ඔක්කොම ලොක් ටික වැටෙනවා. පල්ලෙන් කපන්න ඕනද කොහෙද? අඩෝ නියමයි. අර පැත්තේ තියෙන ඒවා වැටෙන්නේ නැහැ friends. ඒක පොඩ්ඩක් අවුල් වගේ. අඩෝ මාරු friends. හරි ඩෝග හැදිච්ච දැන්. අඩෝ ඒක නම් මාරු friends දැන් මෙතන ආයෙත් වැඩ පටන් ගමු.
අපයි ක්‍රීපර් කෙනෙක් අයියෝ වැටුණා. ඈ ඒ පාර මොකක්ද ඒ පාර උනේ? අඩෝ ශීක් ෆ්‍රෙන්ඩ්ස් මගේ පෙට්ටි වල තිබ්බ බඩු ටික ඔක්කොම නැති වුණා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් ඇයි බං මටම මෙහෙම වෙන්නේ? අයියෝ මේවත් කරුමයක් අප්පා ඉපා වෙනවා. වලන්ඩකෝ ෆ්‍රෙන්ඩ්ස් පෙට්ටි දෙකක් පිරෙන්න බඩු එකතු කරා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් එපාම වෙනවා. අනේ ෆ්‍රෙන්ඩ්ස් මේ ක්‍රීපත් එක්ක නම් බෑ. එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ වැඩේ. ෂී දැතියි ක්‍රාෆ්ටින් ටේබල් උත් හද අනේ එපා වෙනවා අප්පා මේවා මටමනේ වෙන්නේ. අයියෝ ලොක් තියෙයිද? තියෙනවනේ. අයියෝ මටත් වෙන දේවල් මේක නම් එපා වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මම පොඩි දෙයක් කරලා කතා කරන්න. මම පොඩි දෙයක් කියලා දෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න බලාගන්න. මෙන්න මේ විදිහට ගියා. ඊට පස්සේ කමාන්ඩ් වලින් ෆ්ලෑෂ් කිල් ස්පේස් එකක් ඇට් S කරපු ගමන් අපි මැරෙනවා. කොහොමද ඒක? දැන් අපි ඩෙඩ් බොඩිය තියෙන තැන මෙන්න මේකෙන් පෙන්නනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ විදිහට මේ වගේ ඩෙඩ් බොඩිය පෙන්නනවා. අන්න තියෙනවා අපි ඩෙඩ් බොඩිය. හරිද? දැන් අපි මේක අඩාගෙන යන් උඩට. එතකොට අපි බඩු නැති වෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් අපි මරුණාට. ඊට පස්සේ ෂෙන්ක පටස් ගිලා ගත්තා. අපිට ඕන නම් මේ ඩෙඩ් බොඩිය කැන්සල් කරන්න පුළුවන්. ඔන්න මේ ඔබල ඕපන් කියපුවා සර්බලාස් කරලා ඔක්කොම හම්බුනා. ඉතින් ඔක්කොම හම්බෙනවා ගේම්මට ආයි. දැන් ඉතින් ආයෙත් මයිනින් කරන වැඩේ පටන් ගමු. හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මොකද්ද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අපිට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් සුබ ගමන් ෆ්‍රෙන්ඩ්ස්. බයි බයි.